ආතන අනු මේතර පතුරු ගැලවෙලා වැටිච්චද? ඔව් මේකේ පොඩි පොඩි පතුරු ගැලවිච්ච ඒවා මේ දැන්න මේක පොලිස් වෙලා තියෙන්නේ මේ ටිකටෝ මේ මේක ලස්සනයි විය හරි මොන කන්දද? මේ කන්දේ වටේ ආවේ අපි. අර තියෙන ඔෆිසි. අර පේන්නේ. හරි හරි. දෙක. ඒක. ඕනම. මේක දෙවෙනි එක. මේකට තමයි හරිද? මේකට තමයි බෝර තිබ්බා. මේකට මේ බෝර තිබ්බ මේ ගල් කැඩුවේ. කඩපු අය ඔක්කොම මේ කලන්තය ඇදිලා වැටිලා දී මේ ස්ථානයට කලින් ඇවිල්ලා තියෙනවා සහ මේ ස්ථානවල තියෙන පුරාවිද්‍යාත්මක මේ ස්ථානවල සාක්ෂි ඒ සටහන් හොයා එහෙම උණ තියෙන කෙනෙක් මෙයා. අපි මෙයාගෙනුත් ආගමු. දැන් එයත් දන්නවා තව මේකට මේ ඇතුරාගල ඉඳන් යම් ජනාවාසයක් නිර්මාණය වුණා කියලා මේ ඉඳපු මිනිස්සු ගිහිල්ලා එහෙම ජනාවාසයක් වුණයි කියලා තියෙන තැනක් ගැන ඔහුත් දන්නවා. අපි අහලා බලමු. මොකක්ද තරංග මහත්මයා ඇත්තම මේ කතන්දරේ? ඉතිහාසයේ නම් කිව්වොත් මේක ඉතිහාසය ගැන අපි අහලා තියෙන කතන්දර අනුව මේක ඉතර සොහොන් ගෙවල් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඉතර වැඩි ජනතාව මිනිස්සු ඉතර ගල් ගහක හරි ඒගොල්ලෝ ඉදත් තැන ඒ මිනිහ දාලා යනවා. නමුත් කාලයක් කරනකොට ජනගහනය වැඩි වෙනකොට ඒගොල්ලෝ මේ මොනවද ඒක කරන්න බැරි නිසා එක් ස්ථානයක් තෝරාගෙන ඒ ප්‍රදේශවාසීන් සියලුම දෙනාම යනවාම යම්කිසි අර ඒ කාර්ය තිබිච්ච වතාවත් කරලා ඒ සොහොන් ගේට දාලා වහලා එනවා. ලෝක තමයි අපි ආලා තියෙන පරිණිම ජනප්‍රවාදය. ඊට පස්සේ පසු කාලීනව අපිට බලන්න පුළුවන් ඔය වත්‍රා 2000ට ඉස්සෙල්ලා අපිට තියෙන දේ පාහියංගල නටබුනේ. එතකොට ඒ අනිකුත් පරිවාර දුබගස්කන්ධ මෙතන පර්ත් පැරඩයිස්. එතකොට එහා පැත්තේ ගල් මුල්ල ඒ ආදී ඒ වගේම පුරණ මේ මොනවාද පුරාවුඩ වවුල් වෙන ගල් ගුහාව වගේ කහ ගල් ගුහා සෙට් මේ පරිවාර ගල් ගුහාවල මිනිස්සු වාසය කරන්න ඇති කහ සමකාලීනව කියලා අපිට හිතන්න පුළුවන්. දුබගස්කන්ධෙත් නියෝජන තියෙනවා. ඊට පසු කාලෙක මේ ජනවාස වීමෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ජනප්‍රවාදයක් තියෙනවා. මේ ඒ ජනප්‍රවාදය මෛරවතී දේවියගේ කතන්දරෙත් එක්ක සම්බන්ධ වෙන ජනප්‍රවාදයක් තියෙනවා. ඒ මෛරවතී දේවියට ඉස්සෙල්ලා මෛරවතී දේවිය යාගේ පිය පාර්ශවයේ කට්ටිය මේ ඇදුරගල ආශ්‍රිතව හිටියයි කියලා. ඒ ඇදුරෙක් තමයි එතුමියගේ පියාණන් කියලා කතාවක් තියෙනවා. ඒතර මේ දුමගස්කන්ධ ආශ්‍රිතව ජනප්‍රවාද ගොඩක් තියෙනවා. මේ මෛරවතී දේවිය තමයි පසු කාලේනම මේ දේවානම්පියතිස්ස රජතුමා හදා වඩාගත්ත දියණියක් වෙනවා. ඒ දියණිය තමයි නැවත සූර්යගුප්ත කුමාරයා සමග විවාහ වෙලා මේ පෙරයිගම් කොරලේ
පාලකයන් බවට පත් වෙනයි කියලා තියෙනවා. ඉතින් ගොඩාක් කාලයක් මේ ප්‍රදේශයේ ඉදිරි තිබුණයි කියලා තියෙනවා. ඇදුරාගල, දොඹගස් කන්ද සහ මේ ආශ්‍රිත ජනාවාස තිබිලා තියෙනවා ගෝනා බැඳි කඩවල කියලා. අපිට අපේ තියෙනවා පුරාණ කඩවත් පොත්වල බලකොටු 3ක් මේ උඩුගහපත්‍රයේ තිබුණයි කියලා කියනවා. එකක් පැල්පිටිගොඩ බලකොටුව, දෙවෙනි එක කුරණ බලකොටුව, තුන්වෙනි එක ගෝනා බැඳි කඩවල. ඒක තමයි අතුරුදහන් වෙලා තියෙන්නේ. ඒ අතුරුදහන් වීමේ කාරණේට මේ සාධකයක් විදිහට අපේ ජනප්‍රවාදවල කැකුළදොළ විශේෂයෙන් ජනප්‍රවාදවල තියෙන්නේ මේ ප්‍රදේශයේ ඉස්සර තිබිච්ච 1818 නිදහස් සටනේදී සක්‍රිය තිබිච්ච නිසා මේ ප්‍රදේශයේ ගම්මාන සුදු අධිරාජ්‍යවාදී විසින් වීරි කාලයක් බලලා මේ ගිනි තිබ්බා. මේ ගිනි තින්නේ අවසානයේ තමයි මේ වත්තේ අවසානයේ වුණේ. ඒතර මේ ගින්නට බය අහුවෙන දරුවෝ හරක බාන අරගෙන මේ කඳුකර වාසී හිටපු ජනතාව ගිහිලා තියෙනවා. ඉස්සරත් මේ උඩහා ඔය පතොක් එහෙම ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ මිනිස්සු ඉඳපු මේ පරිසරයට ආදාර නැති විදිහට කරපිංචා ගස් ඔය වගේ ගස් ජීවල් තිබිච්ච ගෙපල් තියෙනවා. ඒ ඔක්කොම ටික දාලා ඒගොල්ලෝ ගම්මණ්ඩිය අතෑරලා ගිහිලා තියෙනවා කැකුළදොළ. ඒ කැකුළදොළ ප්‍රදේශයේ ජනවාස උනායි කියන්නේ මේ ඇදුරගලින් ගිය ඇදුරගල වේසෙන් ගෝනා බැඳි කඩවල ඉඳපු මිනිස්සු ගිහිල්ලා තමයි උනේ. මොකද එකම පවුල් කීපේ තමයි පවුල් වල පැරණි කතන්දරවල ඒ දේ තියෙනවා. පැරණිම කතන්දර අලිසන්දර කියන මුත්තෙක් හිටියලු. ඒ මුත්තලා කට්ටියගේ නායකයා වගේ ඉඳලා එයා පම්මල්ලෙන් ගහවලු. යකෝ මේමයි දිවියොත් ඇති කියලා කැකුළදොළ. ඒ ගහව ගාම මෙතනින් දිවියෙක් පැනලා ගියා. ඒ තරම් කැලේ තිබිලා තියෙනවා. මේ පැත්තේ ජනවාස තිබිලා තියෙනවා. දැන් අද මේ හරිය කැලේ ඒ පැත්තේ ජනවාස. ඔව්. අන්න ඒ විදිහට ජනප්‍රවාදයේ එන තොරතුරු සාක්ෂි ඇත්තටම අවශ්‍ය වෙනවා. මේ ඒකේ දිගට යන යන්ද? තවත් ටික දුර පරිවාර ගල්ලෙන මේක කුඩා ගල්ලෙන බලමු මේ ස්ථානයේ වවුල්ලු තමයි ඉන්නේ. මේ හැම එකම විශේෂත්වයක් තියෙනවා. මේ හැම එකම කුහරය මේ හදලා තියෙනවා කෙරවලට යනකම්. හැබැයි කොහෙට මේ කුහරය අවසන් වෙනවද කියලා හිතා ගන්න බෑ. ඔබට එහා පේන්නේ අපේ සහෝදරෙක් ඉදිරියේ ගිහිල්ලා තියෙනවා.